ආයුබෝවන්. අද අපි මේ මූලාශ්‍ර ටිකක් අරගෙන බලමු 12 ශ්‍රේණියටත් අදාළව ව්‍යාපාරයක වගකීම ගැන. ඒ කියන්නේ ලාභය විතරක්ම නෙමෙයි කියන එකනේ දැන් තියෙන අදහස. ඕ ඒක තමයි. විශේෂයෙන්ම මේ බස්නාහිරයි සබරගමුවයි පළාත්වලට අදාළ මේ සටහන් වල තියෙන්නේ අර සමාජ වගකීම, තිරසර බව, ආචාර ධර්ම වගේ කාරණා. හරියටම. මොකද අද කාලේ මේ 21 වෙනි සියවසේ ව්‍යාපාරයක් කියන්නේ නිකම්ම ලාභ හොයන තැනක් නෙමෙයි නේද? බෑ. එහෙම බෑ. අර ගෝලීයකරණය ඊට පස්සේ මේ අන්තර්ජාල ව්‍යාපාර බහුජාතික සමාගම් මේ ඔක්කොම එක ව්‍යාපාරයක් කියන්නේ සමාජයේ මේක කොටසක් වෙලා. එතකොට අර අනිත් පාර්ශව ගැනත් හිතන්න වෙනවා. සේවකයෝ, පාරිභෝගිකයෝ. ඔව්. සමාජය, පරිසරය මේ හැමදේම ගැන වගකීමක් තියෙනවා. එතනට තමයි අර CSR ඒ කියන්නේ corporate social responsibility සමාජ වගකීම කියන එක එන්නේ නේද? ඔව්. මේ මූලාශ්‍රවලත් පැහැදිලිවම කියනවා World Business Council එකේ අර්ථ දැක්වීමත් එක්කම මේක ව්‍යාපාරයක් සදාචාරාත්මකව වැඩ කරන ගමම් ආර්ථික සංවර්ධනයට දායක වෙලා ඔව් සමාජයේ සේවකයන්ගේ යාළගේ පවුල්වල ජීවන තත්ත්වය උසස් කරන්න දක්වන කැපවීමක් කියලා. සරලවම කිව්වොත් ව්‍යාපාරේ වටේන හැමෝටම වග කියන්න ඕන. ඒක තමයි. ගණදිනුකරුවන්ට හොඳ භාණ්ඩයක් සාධාරණ මිලකට දෙන එක. සේවකයන්ට හොඳ පරිසරයක්, පඩියක්, අයිතිවාසිකම් ආරක්ෂා කරන එක, අයිතිකරුවන්ටත් සාධාරණ ප්‍රතිලාභයක්. සමාජයටත් මොන හරි කරන එක, ප්‍රජා සත්කාර වගේ. ඔව් පරිසරය ගැන හිතන එක මේ ඔක්කොම. හැබැයි මේක නිකම්ම වියදමක් නෙමෙයි කියලාත් මූලාශ්‍රවල කියනෝ නේද? අනිවාර්යයෙන්ම මේකෙන් ව්‍යාපාරයටම වාසි. කොහොමද? අර ප්‍රතිරූපය, කීර්තිය, එතකොට විශ්වාසය පාරිභෝගිකයෝ කැමති වෙනවා. ඔව් ඒකෙන් ව්‍යාපාරයේ දිගටම තියෙනවා පැවැත්ම තහවුරු වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මේකනේ අවධාරණය කරන්නේ. මොනවද ඒගොල්ලෝ කියන ක්ෂේත්‍ර? මානව අයිතින්, සේවක අයිතින්, පරිසරය ආරක්ෂා කරන එක, ප්‍රජාසේවය වගේ දේවල්. හරි. ඒතර උතනින් තමයි අපි අර අනිත් වැදගත් මාතෘකාවට එන්නේ තිරසර සංවර්ධනය. ඔව්. CSR වලින් විශ්වාසය හැදුවට ඒක දිගටම තියාගන්න නම් අනාගතය ගැන හිතන්න එපා. අර World Commission of Environment and Development එකේ අර්ථ දැක්වීම තියෙන්නේත් ඒකනේ. අනාගත පරම්පරාවට යාළගේ අවශ්‍යතා පිරිමහ ගන්න තීන ඉඩකඩ නැති නොකර වර්තමාන අවශ්‍යතා සපුරගන්න සංවර්ධනයක්. ඒකේ කුළුණු තුනක් තියෙනවා කිව්වා. ඔව් ආර්ථික, පාරිසරික සහ සමාජීය. ආර්ථික පැත්තෙන්. ආර්ථික පැත්තෙන් ගත්තම ව්‍යාපාර කාර්යක්ෂම වෙන එක, සම්පත් නාස්ති නොකර පාවිච්චි කරන එක, අලුත් දේවල් හොයාගන්න එක, රැකියා දෙන එක වගේ දේවල්. එතකොට අර පරිසර පැත්ත ඒක ටිකක් අභියෝගයක් වගේ නේද? ඔව් ටිකක් විතර. සම්පත් පාවිච්චි අඩු කරන එක, අපද්‍රව්‍ය කළමනාකරණය, අර 3R, 4R, 5R වගේ සංකල්ප තියෙන්නේ. Recycle, reuse, reduce. ඔව් ඒ වගේ. දූෂණය අඩු කරන එක, පුනර්ජනනීය බල ශක්තියට යන එක. හැබැයි දිගකාලීනව බැලුවම මේකෙන් වියදම් අඩු කරගන්නත් පුළුවන්. මේක ඇත්ත. තුන්වෙනි එක සමාජ තිරසර බව. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ජීවන තත්වය හැමෝටම සමාන අවස්ථා දෙන එක, මානව අයිතිවාසිකම්, සංස්කෘතික දේවල් වලට ගරු කරන එක වගේ කාරණා. සේවක සුබසාධනයත් මේකට අයිතිය තෝඩ. අනිවාර්යෙන්ම ප්‍රජාවට උදව් කරන එක. මේ තුනම ආර්ථික, පාරිසරික, සමාජීය බැලන්ස් කරගෙන යන එක තමයි වැඩේ. ඉතින් මේ ඔක්කොම හරියට වෙන්න නම් ඒ කියන්නේ CSR හරියට කරන්න තිරසරව ඉන්න ව්‍යාපාරයකට හොඳ මොකද්ද පදනමක් තියෙන්න ඕන නේද? ඔව් සදාචාරාත්මක පදනමක්. ඒ තමයි ව්‍යාපාර ආචාර ධර්ම කියන්නේ. හරි වැරද්ද තීරුම් අරන් හැමෝටම හොඳක් වෙන විදිහට වැඩ කරන එක. හරියටම. එතකොට තමයි විශ්වාසය හැදෙන්නේ, නීති ප්‍රශ්න නැති වෙන්නේ, හොඳ සේවකයෝ ඉන්නේ, නම රැකෙන්නේ. මේකට ආයතනයටම ආවේනික නීතිමාලාවක් හදාගන්නත් පුළුවන් කියලා තිබුණා. ඔව් අර ආචාර ධර්ම සංග්‍රහය, Code of Ethics කියන්නේ ඒකට. ඒක හදද්දී ව්‍යාපාරයේ ස්වභාවය, ගනුදෙනු කාර්යෝ, සේවකයෝ, තරංගකාරයෝ, ආයතනික සංස්කෘතිය වගේ දේවල් බලන්න ඕන. එහෙනම් මේ මූලාශ්‍රය වලින් අපිට පේනවා නූතන ව්‍යාපාරයක් කියන්නේ ලාභය විතරක් පස්සේ දුවන එකක්ම නෙමෙයි. නෑම නෑ. සමාජ වගකීම, තිරසර බව, ආචාර ධර්ම මේ ඔක්කොම එකට බැඳිලා තියෙන්නේ. ඔව්. මේ ඔක්කොම තමයි දිගුකාලීන පැවැත්මටයි විශ්වාසයටයි පාර කපන්නේ. ඒ වගේම මේ මූලාශ්‍රවල අන්තිමට හිතන්න දෙයක් ඉතුරු කරනව නේද? ඔව්. සමහර වෙලාවට අධික ලාභ බලාගෙන ක්වොලිටි අඩුබඩු පිටරට යවනවා. නැත්තම් මිනිස්සු නොමබ යවනවා. වගේ දේවලුත් වෙනවා කියන එක. ඉතින් අපි හැමෝටම පාරිභෝගිකෙක් විදියට හරි අනාගත ව්‍යාපාරිකෙක් හරි වෘත්තිකෙක් විදියට හරි පුළුවන් නේද මේ වගේ දේවල් අඩු කරලා ටිකක්වත් වගකීම් සහගත තිරසාර ව්‍යාපාය පරිසරයක් හදන්න උදව් කරන්න?
ඒක ඇත්තටම හිතන්න ඕන කාරණයක්.